හත්වෙනි එකේ චෙක් පදක් රේඛනය කළ හැකි පාර්ශව ගනුදෙනු කළ හැකි ඉනුම් හිමියා ඒ ටික විද්‍යුත් මුදල් ඒ කොටස් ටික තියෙනවා. අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ගැන දාලා තියෙනවා. ඒකක භාර තියෙනවා. චෙක් පත් තියෙනවා. ඒකේ දැක්කද? චෙක් පත් වලින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. චෙක් පතේ පිළිසටහන් පවත්වාගෙන යාම ශුද්‍ර මූල්‍යකරණය උගස් ණය අයිරාව අතර වෙනස විද්‍යුත් ගෙවීම් ක්‍රම දිගු කාලීන බැංකු ණය. රයිට්. අපි බලමු මුදල් වල මොනවද තියෙන්නේ කියලා. රයිට් මේ දෙන්නේ ලියන්න මුදල් වර්ග අතර සැසඳීමක් එන්න පුළුවන්. මුදල් වර්ග අතර සැසඳීමක් එන්න පුළුවන්. ඊළඟට මුදලේ කාර්යයන් ඊළඟට හොඳ මුදලක ලක්ෂණ ඊළඟට ඔය ක්‍රිප්ටෝ මුදල් වර්ග අප්‍රකාශිත මුදල් වර්ග හරිද? ඒ ටික එන්න පුළුවන්. ඊළඟට මූල්‍ය ආයතන පද්ධති වර්ගීකරණය වාණිජ්‍ය බැංකුව විශේෂිත බැංකු සැසඳීම තියෙද බලන්න. වාණිජ්‍ය බැංකු විශේෂිත බැංකු සැසඳීම නැත්තම් ලියන්න. වාණිජ්‍ය බැංකු විශේෂිත බැංකු සැසඳීම ඕනම එකක් සසඳන්න આવොත් වාණිජ්‍ය බැංකුවක් එක්ක කිසි දෙයකට බය වෙන්න එපා. මොකද්ද? වාණිජ්‍ය බැංකුව වල තියෙන සුවිශේෂී කාර්යයන් ටික දන්නවනේ. මොනවාද? ජංගම ගිණුම් තියෙනවා, මුදල් මවන්න පුළුවන්, විදේශ විනිමය ගනුදෙනු වල නිරත වෙන්න පුළුවන්, අයිරා. ඔය ටික යූස් කරලා එහා පැත්තට විරුද්ධ එක දැම්මම වැඩේ ගොඩ. ඊළඟට මුදල් සමාගම් වල කාර්යයන් ලිව්වා. මුදල් සමාගම් වල කාර්යයන් සමූපකාර බැංකු සහ සමිති අතර සැසඳීම. සමූපකාර බැංකු හා සමූපකාර සමිති අතර සැසඳීම. ඊළඟට කල්බදු මූල්‍යකරණ සමාගම් වල කාර්යයන් ඊළඟට කොටස් තරවකරුවන්ගේ කාර්යයන් ඊළඟට ඒකක භාරවල ආයෝජනයේ වාසී කොටස් තරවකාර සමාගම් වල කාර්යයන් ඊට පස්සේ ඒකක භාර ආයෝජනයේ වාසී ඊළඟට වෙළඳපොළ අතරමැදියන් 3 දෙනා ඒකෙත් විශේෂයි ආයෝජන කළමනාකරුගේ කාර්ය 4ක් වෙළඳපොළ අතරමැදියන් ඊළඟට ආයෝජන කළමනාකරුගේ කාර්යයන් ඊළඟට EPF සහ ETF අතර වෙනස EPF ETF අතර වෙනස
ඊළඟට ආයෝජන කලඹක කාර්යයන්. ආයෝජන කලඹක කාර්යයන්. ආයෝජන කලඹක කාර්යයන්. ඊළඟට මේ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යයන් දෙක. ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යයන් දෙක. ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යයන් දෙක. මුදල් වල කන්ටෙන්ට් එක වැඩිනේ. හරිද? ඊළඟට මූල්‍ය යටිතල පහසුකම්. මූල්‍ය යටිතල පහසුකම්. ඊළඟට තැම්පතු අතර සමානකම් අසමානකම් ඒක බලන්න. තැම්පතු අතර සමානකම් අසමානකම්. කල්බදු සේවා 3. කල්බදු සේවා 3. ඊළඟට වාණිජ්‍ය බැංකු හා සේවා ව්‍යාපාරවලට බලපාන ආකාරය. වාණිජ්‍ය බැංකු සේවා හොඳේ. මේ පාර බලන්න චෙක්පත් වර්ගීකරණය. චෙක්පත් වර්ගීකරණය සැසඳීම. ඊළඟට චෙක්පතකට සම්බන්ධ පාර්ශව. චෙක්පතක් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඊළඟට පිටසන් කිරීම ඔය තියෙන්නේ. ඊට උඩින් තියෙනවනේ සාමාන්‍ය රේඛනයේ විශේෂ රේඛනය කළ හැකි ආකාර. රේඛනය කලින් තිබුණේ නෑනේ. නෑ ගිය අවුරුද්දේ ඇහුවේ නෑ. පිළිපතයි අයිරාවයි ගැන අහලා තියෙන්නේ. ඊට පස්සේ රේඛනයේ අවශ්‍යතාවය ඒක බලන් තියෙද්ද නෑ. රේඛනයේ අවශ්‍යතාවය අගරු වීම ගැන ඇහුවා මං හිතන්නේ ඊට කලින්. අගරු වීම ටික බලන්න. නමුත් ආපු හින්දා මං හිතන්නේ මේ පාර පිටසන පැත්තට යයි කියලා හිතනවා. නැත්නම් චෙක්පත් වර්ග පැත්තට යයි. ඊළඟට විද්‍යුත් මුදල් ණය කාඩ්පත හර කාඩ්පත සැසඳීම. විද්‍යුත් මුදල් වල වාසි අවාසි ඔය සෙට් එකේයි ණයපතයි හරපතයි සැසඳීමේයි. නවතම විද්‍යුත් ගෙවීම් පහසුකම්. දැන් තියෙනවනේ QR කෝඩ් එකෙන් පේමන්ට් එක කරන්න පුළුවන්. ටච් ඇන්ඩ් පේ පුළුවන් නේ. ඒක QR කෝඩ් එක නෙමෙයි ටච් ඇන්ඩ් පේ වෙනම තියෙනවා. ඊළඟට වාසි අවාසි තියෙන්නේ ඒකත් බලන්න. ඔය වාසි අවාසි පැත්තෙන් ආයෙ ඔය හයිලයිට් කරන් තියෙන්නේ. වාසි අවාසි තියෙනවා. මේ කාඩ් එකක් දුන්නම ආයතනයකට ඒකේ අර මැෂින් එකේ රීඩ් කරනවනේ. මොකක්ද ඒකට කියන්නේ? ඒ රීඩ් කිරීමෙන් මොකද්ද තහවුරු කරන්නේ? රීඩ් කිරීම ඒකට කියන්නේ ළමයි විද්‍යුත් සත්‍යාපන ක්‍රමයක් කියලා. මේක අහු වුණාද? ටියුට් එකේ ඇති. විද්‍යුත් සත්‍යාපන ක්‍රමයක්.
ක්‍රෙඩිට් ලිමිට් එකයි ඒව ඔක්කොම මාක් කරගන්නවා කොච්චර දුරට හරියට තියනවද කියලා.